මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.කේ. අමාරිස් මහතා මෙවර මහමැතිවරට අපේක්ෂක ලෙස කාටගස්දිගිලිය ප්‍රදේශයෙන් තරග වදින බව දැන් සනාථ කර ඇත. ඔහු කියන පරිදි ඔහුට 75%ක ජනතා ප්‍රසාදයක් ඇති බව ප්‍රකාශ කර තිබෙනවා. එය සත්‍යයක්ද යන බව තහවුරු කර ගැනීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා හට අත් වූයේ මෙවන් ඉරණමකි. ගෙදර කවුද? ගෙදර කවුද? ඇයි? ඈ බපුති. මොකද මේ මහ දවල්ේ දොර වහගෙන? ඈ මාමේ මේ දවස්වල ගෙවල් වලට හොරු පයින්නවනේ. ඇයි? ඔයාට මාව අඳුර ගන්න බැරිද? එයා ගමට පැන්න හොරා වගේ ටිකක් ඔයා. නෑ. හිටපු ප්‍රභාකරන්ගේ ගෝලෙක්වත් ඔයා. නෑ බම් පුතේ. මම මේ ගමේ මන්ත්‍රීතුමානේ බං. ඇයි? මොකටද ආවේ? ආධාර එකතු කරන්නේ. තාත්තට සල්ලි නෑ කියන්නේ කියලා. නෑ බම් පුතේ. මම මේ පාර මහමැතිවරණට ඡන්දෙ ඉල්ලනවා බං. මම මේ ආවේ වෙන මොනාටවත් නෙවෙයි. තාත්තට මට උදව් කරන්න කියන්නේ මේ පාර. එහෙම වුණොත් මම මේ පාර උඹලට කරන්ට් එක අරන් දෙනවා. කොයිතින් තාත්තා? තාත්තා කිව්වා නෑ කියන්නේ කියලා. අනික අපි ඔයා කියන එක විශ්වාස කරන්නේ කොහොමද? අනික පාර්ලිමේන්තුවේ තනිකර හොරුනේ මාමි. නෑ බම් පුතේ. මම හොරෙක් නෙවෙයි බං. කොහොම තමයි ආපු අනිත් අය කිව්වේ. ඔය කියපු විදියට කරන්ට් එක දුන්න නම් මේ වෙනකොට අපේ ගේට් ගිනි අරගෙන. නෑ පුතේ. තාත්තට කියන්නකෝ මේ පාර විතරක් මට ඡන්දෙට උදව් කරන්න කියලා. මම කරන්ට් එක අරන් දෙනවා. අම්මෝ මාමි අපිනේ බලයි කරන්ට් එක. වෙනද වගේ තාත්තයි මායි රැට ගිහිල්ලා කොක්ක දාගන්න. අනේ මාමි වද දෙන්න තු යන්නකෝ. කොක්ක දාගන්න. ඉදපහු තාත්තට පුතාට මම හොඳ වැඩක් කරගන්න. මම මේ ගෙවල ලගින්න ආවේ නෑ. ඉවසන්නම් රත්තරනේ සතුටින් නම් ඔබයින්නේ පෙරකල පවක් දලඳුනේ